හදලා ඉවර වුණාම ආයෙ ගන්න එක කියක්. ඒ කලර්ස්ම තියෙනවා. කලර්ස්ම තියෙනවා. දැන් යන් වයිට් ඒවා ගමු. එයි. වයිට් ෆ්ලවර් එකක් ලස්සනට තියෙනවා. ඒකයි කියන්න පුළුවන්. ඉඩ නැද්ද ආයේ? නෑ මේ. yellow එකක් දාමු. කලර්ස් කීයක් තියෙනවද? 1 2 3 4 5. තව ඕනේ වයිට්. එන්න වයිට් එක ගමු. උස වැඩිද? අර චුටි පාව එකක් තියෙනවා. චූටි එකක් දෙන්නද? ඕකේ. අරක පිපිල් නැති එක මේ වගේ. පිපුන් නැති එකද? පොහොට්ටුව. අපි ගෙදර ගිහලා ලස්සනට හදමු ඊ ටික. අපත්තේ. මේ හැබැයි ෂෝක් හැබැයි. ෂොප් නේ ඔක නෑ ලස්සනට arrange කරමු. ඉතින් ඕක වට ගන්න නැතුව යන්කෝ මැනික. ආච්චි කියනවා. ආච්චි කියයි එයි ඔයා ගොඩක් කලස් ගත්තේ. ඒක තමයි ආච්චි අහයිනේ. ආච්චි වතුර ටිකක් දානවානේ කවස් වලට. කවුද දාන්නේ? ආච්චි ආයේ දාන්න ඉතින් මල් ෆ්‍රෙෂ් වෙන්න, පර වෙන්න නැතු වෙන්න. ඒකට ආච්චි හැමදාම වතුර දානවා දැකලා දෙනවද? ඔව් අපි දාමු ටිකක්. වතුර දාමුද? ලස්සනට arrange කරලා වතුර ටිකක් දාමු. ඔයා ඔක්කොම බලන් ඉන්නේ ආච්චි කරන ඒවා නේ? ඕකෙම තව එකක් ගමුද? ඉන්න මම තව එකක් අරන් එන්න. අතෙන් තියෙනවා. අගේ ග්ලාස් කප් එකකට දාමුද? ආයෙම කරමු. ඔයා ඒව වතුර දාලා තියමු ලස්සනට. Okay, let's go. දැන් ග්ලාස් බෝල් එකක් දාමු අත්තම් මේ වගේ නේ. ඔව්. එතකොට ආච්චි මේ මොකද කියයි ගොඩක් කවස්. ඒකනේ. දැන් හරි අතෙන්ම ඉහන්න වතුර ටිකක් මේකට. අන්න එහෙම තමයි. මේ යකට ගියා. ඒකට කමන්නේ. ටැප් එක ක්ලෝස් කරන්න. නේද? මොනවද අම්මි කිව්වේ? එයනේ ආච්චි චූටි කප් එකක් ගත්තේ. ඉතින් මේ ඔක්කොම මේකේ තියෙන කප් සෙට් එක මේකනේ තියෙන්නේ. මොනවද පැන් කියන්නේ? පැන් කියන්නේ වතුරම තමයි. අපි පූජා කරන ඒවාට ඉතින් පැන් කියන්නේ. පච්චි. මේක ලස්සන පැත්තක තිබ්බන ෂෝක්. අයිනම ලස්සනට හදන්නම් ආ. මතක නැහැ අත්තම කිව්ව නිදාගන්න කියන්න ඕන ගාතාව. මොකද කිව්වේ? නමෝ බුද්දාය නමෝ බුද්දාය නමෝ බුද්දාය. ඉතින් අපි ලස්සනට මල් ටිකක් තුන්න හැදුවා නේ ලිස්කට් මල්ලේ. ඔයා මල් හැදුවේ නෑ. ඔයා මල් වලට මේ වතුර දැම්මේ නේ. ඔයා මේ වතුර දැම්මද? දැම්මම නිකේ. හඳුන් කූරු කත්තු කරා පැන් තිබ්බ නේද ඔයා? පැන් එකක් තිබ්බ නේද?